ආයුබෝවන් මගේ පුංචි දුවේ පුතේ. අද මම ඔයාලට කියන්න යන්නේ ෂර්ලොක් හෝම්ස් විසඳපු හරිම පුදුම හිතන. ඒ වගේම ලෝකෙ පුරාම ගොඩාක් ජනප්‍රිය වුණු කතාවක්. මේ කතාවේ නම රිදී අශ්වයාගේ අතුරුදන් වීම. පුතේ, එංගලන්තයේ තිබුණා හරිම වටිනා අශ්ව රේස් එකක්. මේ රේස් එක දිනයි කියලා හැමෝම විශ්වාස කරපු අශ්වයෙක් හිටියා. එයාගේ නම තමයි සිල්වර් බ්ලේස්. එහෙම නැත්නම් රිදී අශ්වයා. මෙයාගේ ඇඟ රිදී පාටින් දිලිසෙනවා. නලල මැද්දේ ලස්සන සුදු පාට ලපයක් තිබුණා. මේ අශ්වයා අයිති කර්නල් රොස් කියලා පොහොසත් මහත්තයෙක්ට. රේස් එක තියෙන්න දවස් 2කට කලින් රෑ ලොකු අකරතැබ්බයක් වුණා. පහුදා උදේ බලනකොට අර වටිනා රිදී අශ්වයා අතුරුදන් වෙලා. ඒ විතරක් නෙවෙයි. අශ්වයා බලාගන්න හිටපු පුහුණුකරු ස්ට්‍රේක කියන මිනිසයා මැරිලා වැටිලා හිටියා. මුළු එංගලන්තේම මේ සිද්ධියෙන් කෙලබිලා ගියා. කර්නල් රොස් මහත්තයා කෙලින්ම ෂර්ලොක් හෝම්ස්ව හොයාගෙන ආවා. හෝම්ස් මහත්තයෝ, අනේ මගේ අශ්වයාව හොයලා දෙන්න. තව දවස් 2යි රේස් එකට තියෙන්න කියලා එයා ඉල්ලුවා. හෝම්ස් සහ වොට්සන් ඉක්මනටම අශ්වයා හිටපු තැනට ගියා. ඒ පළාත හරිම පාළුයි. වටේම කැලෑව සහ තනකොළබිම්. පොලිසියේ පරීක්ෂකවරයා හෝම්ස් ළඟට ඇවිත් ඇහුවා. හෝම්ස් මහත්තයෝ, අපි හැම තැනම හෙව්වා. හොරාගේ අඩිපාරක්වත් නැහැ. ඔයාට සැක හිතන යමක් තියෙනවද කියලා. එතකොට හෝම්ස් හරිම අමුතු දෙයක් කිව්වා. "ඔව් පරීක්ෂකතුමා. මට තියෙන ලොකුම ගැටලුව තමයි එදා රෑ බල්ලා හැසිරුණු විදිහ." පරීක්ෂකවරයා පුදුම වෙලා ඇහුවා. "බල්ලා? එදා රෑ බල්ලා කලේ මොකද්ද? ඌ මුකුත් කලේ නේනි. ඌ බිරුවේවත් නේනි." හෝම්ස් hina වෙලා කිව්වා, "අන්න ඒක තමයි පරීක්ෂකතුමා වැදගත්ම දේ. රෑ හොරෙක් කාවනම්, නාදුනන කෙනෙක් ආවනම් හොඳට පුහුණු කරපු බල්ලෙක් අනිවාර්යෙන්ම බුරන්න ඕන. ඒත් මේ බල්ලා බිරුවේ නැති කියන්නේ ආපු කෙනා බල්ලා හොඳටම දන්නා අඳුරන කෙනෙක් කියලා." හෝම්ස්ගේ මේ කතාව කාටවත් තේරුනේ නෑ. ඊට පස්සේ හෝම්ස් එයාට විශාලන කාචේ අරගෙන තනකොළ බිම දිගේ අඩිපාරවල් හොය ගියා. වොට්සනුත් එයාගේ පස්සෙන් ගියා. ටික දුරක් යනකොට හෝම්ස් දැක්කා අශ්වලාඩම් සලකුණු වගයක්. ඒ පාර ගියේ එහා පැත්තේ තිබුණු වෙනත් අශ්වගාලකට. ඒක අයිති සයිලස් බ්‍රවුන් කියලා මිනිස්සෙක්ට. මේ සයිලස් බ්‍රවුන් කියන්නේ තරහකාරයෙක්. හෝම්ස් කෙලින්ම සයිලස් බ්‍රවුන්ගේ ස්ථාලයට ගියා. හෝම්ස් බ්‍රවුන්ගේ කරට අත දාලා හෙමින් සැරේ මෙහෙම ඇහුවා. "මිස්ටර් බ්‍රවුන්, ඔයා ගාව ඉන්න අලුත් අශ්වයා කවුද?" බ්‍රවුන් ගැසිලා ගියා. "මොන අශ්වයද? මම දන්නේ නැහැ. මෙතනින් යනවා යන්න" කියලා එයා කෑ ගැහුවා. හෝම්ස් බය වුණේ නැහැ. හෝම්ස් කිව්වා, "බොරු කියන්න එපා. මම දන්නවා ඔයා අර රිදී අශ්වයාව හංගගෙන ඉන්නවා කියලා. ඔයා දැම්ම මට ඇත්ත කිව්වොත් මම ඔයාව පොලිසියෙන් බේරගන්නම්." එතකොට අර මිනිස්සයා බය වෙලා හෝම්ස්ට ඇත්තම කිව්වා. එයා හෝම්ස්ව ස්ථාලේ ඇතුළට එක්කගෙන ගියා. වොට්සන් බලාපොරොත්තු වුණේ සුදු පාට රිදී අශ්වයෙක් දකින්න. ඒත් එතන හිටියේ කළු පාට අශ්වයෙක්. වොට්සන් ඇහුවා, "හෝම්ස්, මේ සිල්වර් බ්ලේස් නෙවෙයිනේ. මේ ඉන්නේ කළු අශ්වයෙක්නේ" කියලා. හෝම්ස් hina වෙලා කිව්වා, "බලන් ඉන්නකෝ වොට්සන්" කියලා. දැන් ඔන්න රේස් එක තියෙන දවස ආවා. කර්නල් රොස් මහත්තයා දුකෙන් බලාගෙන ඉන්නවා එයාගේ අශ්වයා එයි කියලා. ඒත් පේන මානයක නෑ. රේස් එක පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි හෝම්ස් කිව්වා, "කර්නල්, අන්න එනවා ඔයාගේ අශ්වයා" කියලා. බලින්නම් කළු පාට අශ්වයෙක් දුවගෙන එනවා. කර්නල් රොස් තරහෙන් කිව්වා, "හෝම්ස් මහත්තයෝ, ඔයා මට විහිළු කරනවද? මගේ අශ්වයා සුදු පාටයි. මේ ඉන්නේ වෙන අශ්වයෙක්" කියලා. හෝම්ස් කිව්වා, "කලබල වෙන්න එපා. තරඟේ බලන්නකෝ." ඔන්න තරඟේ පටන් ගත්තා. අර කළු අශ්වයා හරිම වේගෙන් දිව්වා. අනිත් හැමෝම පහු කරගෙන එයා පළවෙනියා වුණා. කර්නල් රොස්ට හරිම පුදුමයි. අශ්වයා දිනුවට පස්සේ හෝම්ස් වතුර බාල්දියක් ගෙන්වලා අර අශ්වයාගේ මූණට වතුර ගහුවා. ඉතින් පුතේ පුදුම වැඩක් වුණා. අශ්වයාගේ ඇඟේ ගාලා තිබුණු කළු පාට සායම් හේදිලා ගියා. ඔන්න එතකොටම දිලිසෙන සුදු පාට රිදී අශ්වයා මතු වුණා. එයාගේ නළලේ තිබුණු සුදු පාට ලපයත් පේන්න ගත්තා. "දෙවියනේ, මේ මගේ සිල්වර් බ්ලේස්. හෝම්ස් මහත්තයෝ, ඔයා කොහොමද මේක කළේ?" කර්නල් රොස් සතුටින් ඇහුවා. හෝම්ස් හැමදේම විස්තර කළා. "කර්නල්, මේ හොරකම කළේ වෙන කවුරුත් නෙවෙයි මේ අශ්වයාව බලාගත්ත පුහුණුකරු ස්ට්‍රේකර්මයි.
එයාට ඕන වෙලා තිබුණා මේ අශ්වයාව ආබාධිත කරලා තරගෙන් පරද්දවන්න. එතකොට එයාට ඔට්ටු අල්ලලා සල්ලි ගන්න පොඩවා. ඒකයි රෑ හොරෙන් ඇවිත් අශ්වයාව එළියට ගත්තේ. එයා අශ්වයාගේ අයිතිකාරයා වගේ හිටපු නිසා තමයි බල්ලා බිරුවේ නැත්තේ. හැබැයි මේ මිනිස්සයා අශ්වයාගේ කකුල කපන්න හදද්දි අශ්වයා බය වෙලා එයාට පයින් ගහලා. ඒකෙන් තමයි එයා මැරුණේ. ඊට පස්සේ අශ්වයා බය වෙලා දුවලා ගිහින් අර එහා පැත්තේ ස්ථාලයට රිංගලා. එතන හිටපු සයිලස් බ්‍රවුන් අශ්වයාව අඳුරගෙන හොරෙන් තියාගන්න ඕන නිසා ඌව කළු පාට කළා. කර්නල් රෝස් හෝම්ස්ට ගොඩාක් ස්තුති කළා. හෝම්ස්ගේ බුද්ධිය නිසා වටිනා අශ්වයා බේරුණා. ඉතින් දුවේ පුතේ මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේ මොකද්ද? හෝම්ස් කොච්චර සියුම් දේවල් ගැන හිතුවද? බල්ලා බිරුවේ නැති එක ගැන වෙන කවුරුත් හිතුවේ නෑ. ඒත් හෝම්ස් ඒක දැක්කා. අපිත් යමක් දිහා බලද්දි උඩින් පල්ලෙන් බලන්නේ නැතුව හොඳට කල්පනා කරලා බලන්න ඕන. එහෙනම් තවත් ලස්සන කතාවකින් අපි ආයෙ හමු වෙමු. සුබ දවසක්. ඉතින් මගේ ආදරණීය දුවේ පුතේ මගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.